ඔයත් A-level පාස් වෙලා ඉන්න යුනිවර්සිටි යන සූදානම් අයෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔයාලා හැමෝම අදත් අපේ YouTube channel එකට. ඉතින් වෙනද වගේ අදත් අපි සූදානම් වෙන්නේ ඔයාගේ රැකියා ජීවිතයට සරිලන රැකියා ශේෂ්ත්‍ර පිළිබඳව කතා කරන්න. ක්‍රම වීඩියෝ එකට. ඔයත් A-level පාස් වෙලා යුනිවර්සිටි යන සූදානම් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා දන්නවද ඔයාට රජයෙන් රුපියල් 25000ක් ලබා ගන්න පුළුවන් කියලා. A-level පාස් වෙලා මේ වීඩියෝ එක ස්කිප් කළොත් ඔයාට රුපියල් 25000ක් මිස් වෙනවා. මේ කතා කරන්න යන්නේ විශ්ව යාත්‍රා කියන අරමුදල ගැන. විශ්ව යාත්‍රා කියන්නේ ETF active members ලගේ දරුවන්ට යුනිවර්සිටි යද්දී සපෝට් කරන රජයෙන් දෙන රුපියල් 25000ක ආධාර මුදලක් ගැන. අලත් පහත කියන සුදුසුකම් සපුරලා තියෙන කෙනෙක් නම් ඔයාටත් මේ සඳහා ආයුධම් කරන්න පුළුවන්. 2024 A-level exam පාස් වෙලා යුනිවර්සිටි යන්න සූදානම් වෙලා තියෙන්න ඕනි. අගේ වයස අවුරුදු 23ට අඩු වෙන්න ඕන. ඒ අම්මා හෝ තාත්තා ETF active member කෙනෙක් වෙන්න ඕන. හරි 2024 ජනවාරි සිට 2025 දෙසැම්බර් මාසය අතර මේ පරමුදල ඇක්ටිව් වෙලා තියෙන්න ඕන. වගේම already vocational training grant එකක් අරගෙන තියෙනවා නම් ඔයාලට මේ සඳහා apply කරන්න බෑ. දන්නවද මේ රුපියල් 25000 මුදල 100%ක්ම free හම්බ වෙන අතර ඔයා නැවතත් මේක ගෙවන්න ඕනේ නැහැ. ඔයා මේ සඳහා apply කරන්නේ කොහොමද? මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරගන්න පුළුවන් ඔන්ලයින් මාර්ගයෙන් විතරයි. ඔයා ETF official website එකට යන්න. www.etfb.lk www.etfb.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා විශ්ව යාත්‍රා කියන page එක open කරලා ඔයා student details, employment details fill කරලා මේ ඇප්ලිකේෂන් එක fill කරලා අප්ලෝඩ් කරන්න. ඉතින් යුනිවර්සිටි යන්න සූදානම් වෙලා ඉන්න පාස් වෙච්ච කෙනෙක් නම් ඔයාට මේ සඳහා අනිවාර්යයෙන්ම ආයුධම් කරන්න පුළුවන්. ඉතින් මේ ඔයාගේ යුනිවර්සිටි කාලයේදී ඔයාගේ වියදම් බලා ගන්න පුළුවන් එක්තරා මාර්ගයක් වෙන මේ මුදල නැති කරගන්න එපා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබට ජයග්‍රාහී සුබ අනාගතයක්